දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේලම බාර දෙන්නේ. අපිට නොතේරෙන ආකාරයෙන් උන්වහන්සේ අපව මෙහෙවනවා. ජීවිතයේ සමහර සිදුවීම් ඇයි එහෙම සිද්ධ වුනේ? ඇයි මටම සිද්ධ වුනේ? ඇයි ඒ ආකාරයෙන් සිද්ධ වුනේ කියලා ඒ මොහොතවල අපිට තේරුම් ගන්න බැරි වුණා. කාර්යයෙන් ගියන් පස්සේ හරිය අපිට වැටහෙනවා අහවල් සිදුවීම් තුළ ඔබ වහන්සේගේ ක්‍රියාකාරීත්වය තිබුණා කියලා. ඒ නිසා අප තුළින් අප සමග දේව සලස්ම ක්‍රියාත්මක වෙන බව අමතක කරන්නේ නැතුව අපි ස්වාමීන් වහන්සේටම කියමු. උන්වහන්සේ අප සම්බන්ධ තිබෙන සලස්ම අපේ පවුල, අපේ දරුවන්, අපේ අනාගතය යන්නේ තියෙන හැම සලස්මක්ම තේරුම් ගන්න උන්වහන්සේගේ මනස වටහාගෙන අපේ ජීවිතයේ කටයුතු කළමනාකරණය කරගන්න ඉවසීමෙන් අදිසි වෙන්නේ නැතුව අදිසි තීරණ වලට යන්නේ නැතුව ජීවිතයේ නිසි ආකාරයෙන් කළමනාකරණය කරගන්න ශක්තිය දෙන්න කියලා අපේ දරුවෝ පවුල අපේ සෞඛ්‍ය තත්ත්වය අපේ ආර්ථිකය අපේ හෙට දවස අනාගත බලාපොරොත්තු හැමදේම ආශිර්වාද කරන්න කියලා අපේ කාර්යවල ප්‍රශ්න අපි බලාපොරොත්තු වෙන ආකාරය විසඳුම් නොලැබුණා. යාඥාව තුළ අපි බලාපොරොත්තු වෙන වෙනස් වීම ඉස්සර වෙද්දී ඒ යාඥාව තුළ උන්වහන්සේ අපි වෙනස් කරනවා. අපි වෙනස් වෙලා ඒ වෙනස් වීම තත්ත්වය අපි වෙනස් කරනවා. ඒ වෙනස් ගැටුමකට අපි මේ යන්න කියලා අපේ සේවය කරන ගරුතුමාලා ආශිර්වාද කරන්න කියලා අපි ඉල්ලමු. ස්වාමීන් වහන්සේ සම්බුද්ධ සේක්වා සිරවත් දෙවියන් පියාණෝද පුත්‍රයාණෝද ශිලහත්යන් සමාශිර්වාද කරන සේක්වා ආමේන්. යස් පිටයි.